චිකන් බිරියානි එකක් තමයි හදන්න යන්නේ. මේකට ඕන කරන චිකන් ටික මම මුලින්ම හොඳට සෝදලා ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි දාලා පොඩ්ඩක් විනාඩි 20ක් විතර මේක මැරිනේට් වෙන්න තියන්න හදන්නේ. අද මේ බිරියානි එක හදන්න මම පාවිච්චි කරන්නේ බාස්මති හාල් එකක්. මේ බාස්මති හාල් එක හොඳට සෝදගෙන ඊට පස්සේ මේ විදිහට වතුර ටිකක් දාලා පෙඟෙන්න තමයි තියලා තියන්න හදන්නේ මම. ඒ අතරතුර මම මේකට අවශ්‍ය කරන අනිත් ලුණු ගෙඩිය සහ නිකුත් කියන කලමනා ටික ලේස්ති කරගන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මම මේ ලුණු ගෙඩිය කපා ගන්න තමයි ලේස්ති වෙන්නේ. මේක මම කපලා ඉවර වෙලා හීනම කපාගෙන ලුණු ටිකකුයි කහ ටිකකුයි දාලා මේක අතගා ගන්නවා. ඔන්න දැන් ලුණු ටික සහ ලුණු ටික කපලා ඉවරයි. මම දැන් ලුණු ටික සහ කහ ටික මේකට එකතු කරගන්න හදන්නේ. පොඩ්ඩක් මේ විදිහට අතගා ගන්නවා. එහෙම නම් පොඩ්ඩක් ලුණු ටික මේක අපි ලුණු ටික බැදලානේ ගන්නේ. ලුණු බැදෙද්දි පුදුම රසක් එනවා මේ විතර කහ ලුණු චුට්ටක් දාලා ගත්තාම. ඔන්න මම දැන් රයිස් කුකර් එකේ හට්ටිය ටිකේ තියලා රිප ගොඩක් අඩුවෙන් තියන්න ඕන මේ වෙලාවේදී. ඒකට තෙල් මේසෑඟි 4ක් විතර එකතු කරගෙන තමයි තියෙන්නේ. මේ තෙල් ටික රත් වෙද්දී අපි මුලින්ම මොනවාද ලුණු ටික පොඩ්ඩක් බැද ගන්න ඕන. මේ විදිහට ලුණු ටික තෙලකට දාගෙන අපි ලුණු ටික චුට්ටක් බැද ගන්නවා. චුට්ටක් ඉතින් වෙලාව යන වැඩක් මේක. මොකද අපි අඩු ගින්දර තමයි මේ අක්කේ ලිපේ තියන් තියෙන්නේ. මේ සයිඩෙන් ලුණු ටික බැදෙන්න පොඩි වෙලාවක් යනවා. අනතුරු ටිකක් ඇත්තට මෙතෙන්දී ටිකක් ලොකු ලුණු ගෙඩියක් තමයි එක ගෙඩිය මම මේ කපාගෙන තියෙන්නේ. දැන් මේ විනාඩි 5ක් 6ක් විතර ගියාට පස්සේ ලුණු ටික බැදෙනවා තාමත්. ඒකට පොඩි වෙලාවක් යනවා. ඒ කියන්නේ මේක මේ ලුණු බැද ගන්න වැඩේ අනිවාර්යයෙන්ම නැහැ. ඔයාලට ඒක නිකන් කරදරයක් වගේ කියලා හිතනවා නම් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි මේ වෙලාවේ හැම. දැන් මේ ලුණු ටික රන්වන් පාට වෙන විදිහට බැදිලා තියෙන්නේ. මම දැන් මේ ලුණු ටික අයින් කරගන්න තමයි හදන්නේ. ලුණු ටික අයින් කරගත්තට පස්සේ මම දැන් අපි මැරිනේට් වෙන්න දාලා තියෙන චිකන් ටික තෙල් එකට දාගන්න තමයි හදන්නේ. Dan juga ini ada sudah mengatakan ada. Nah, chicken juga nanti bagiannya ya. මේ විදිහට චිකන් ටික සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් බැදෙන්න දීලා මම මේකට එකතු කරගන්නවා මුල් සිදුරුවන් කලාගත්තු පේස්ට් එකක් මම මුල් සිදුරුවන් ටික කලාගෙන මම හදාගෙන තියෙනවා. මේක මම දැන් මේ විදිහට එකතු කරගන්නවා. මේක මෙහෙම දැන්වෙන්න දීලා බැදෙන්න දීලා මම මේක එකතු කරගන්නවා. කපාගත්තු මාළු මිරිස්
ගෙඩියකුයි මනමිස් කරලකුයි අල ගෙඩියකුයි දෙකකුයි අතර ඒකත් ඔය විදිහට චුට්ටක් මේ චිකන් එකත් එක්කම කෙලේ බැදෙන්න වෙනවා. ඒක හොඳට විනාඩි 3-4ක් බැදෙන්න දීලා මම ඊළඟට එකතු කරගන්න හදන්නේ කපාගත්ත තක්කාලි ගෙඩියකුයි අමුමිරිස් කරලකුයි. මේ තක්කාලියන එකතු කරාම හොඳ රසක් එනවා. ඒ වගේම මේ මාළු මිරිස් මේක එකතු කරගන්න එකෙන් පොඩි වොලියුම් එකේ වැඩිවීම වෙනවා. ඒ වගේම රසකුත් එනවා. විශේෂිත රසකුත් එනවා. විනාඩි තව 4ක් විතර මේක ඔක්කොම බැදෙද්දී මම මේකට එකතු කරගන්නවා අනිත් 3-5 ಜಾති එකතු කරන්න ඕන කර්මනා ටික. මම මේකට මුලින්ම බිරියානි පවුඩර් මේ තේ හැඳි 3ක් විතර එකතු කරගන්නවා. මම මේකට මිරිස් කුඩු දාගන්නේ නැහැ. ඒකට හේතුව මම ගොඩක් සැරට නෙමෙයි මේක හදන්න බලාපොරොත්තු. මම තව මේකට ගම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. සැර ගන්න මම ගම් මිරිස් එකෙන් ඊළඟට කහ කුඩු මේ කෙහෙලි භාගයක් විතරයි. මට මම ලුණු ටිකකුත් තව එකතු කරගන්නවා. දුන්න ගානට තියනකොට පුදුම රසයක් තියෙන්නේ. ඕන මම චුට්ටක් එකතු කරගන්නවා. මේ බැදපු නැති අමු 3-5 කුඩු ටිකක් මම මේකට එකතු කරගන්නවා. එවන් විශේෂ වෙච්ච රසයක් එනවා. මේ තියෙන්නේ මිරිස් කුඩු දාගන්න කැමති අයට මේ වගේ මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ පහ ටික එකතු කරගත්ත චිකන් ටික. ඒක චුට්ටක් මේ විදිහටම බැදෙන්න දෙන්න, තැම්බෙන්න දෙන්න. ඒලා වෙනකොට හොඳ සුවඳක් එනවා. මේක දැන් තව විනාඩි 3-4ක් තැම්බුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා යෝගර්ට් එකක්. යෝගර්ට් එකට එකතු කරලා අපි බලාපොරොත්තු වෙන්නේ එකට විශේෂ රසයක් ගන්න වගේම හොඳ කුගතිය අරගන්න. යෝගට් එක මේකට එකතු කරන්න. සමහරවල් යෝගට් කන්න කැමති නැති කෙනෙක් හරි මොන හරි ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේදී යෝගට් එක එකතු නොකර අර අපි වතුර හාල් ටික දාලා වතුර තියෙන වෙලාවෙදී කිරි ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. එතකොට මේකේ අර යෝගට් එක නෑ කියලා අඩුවක් දැනෙන්නේ නැහැ. දැන් ওই විදියට දැන් ඔන්න හොඳට මේක තැම්බිලා තියෙන්නේ. චුට්ටක් අපි තව මොම තියෙන්න දෙමු. ඒ ටික ටිකක් එහෙම රත් වෙන්න දීලා මම මේකට එකතු කරගන්න අනෙක් මේ කෑම එක රස කරන්න අවශ්‍ය කලමනා ටික. අපි බිරියානි එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම බේ ලීෆ් බිරියානි මල් වලට හොයාගන්න පුළුවන් නම් එකක් දැම්මම ගොඩාක් හොඳ සුවඳක් වගේම රසයක් එනවා. මම මෙතන කුරුඳු පොතු කීපයක් එකතු කරනවා. සාදික ඊළඟට කරාබුනටි කීපයක්, එන්සාල්ලට කීපයක්, ඊළඟට කරපිංච ටික සහ රම්පෙ ටික. මේ ටිකත් අපි දැන් එකතු කරගෙන ටිකක් පොඩ්ඩක් මේකත් එක්කම තේම කරගෙන දෙනවා. තව ඔයාලට හොයාගන්න පුළුවන් නම් මිංචි කොළ, කොත්තමල්ලි කොළ ඒවා දැම්මම බිරියානි ගොඩාක් රස වෙනවා, සුවඳ වෙනවා. අද මට මේ දේවල් නැහැ. මම අද මේ ටිකෙන් තමයි මේක රස කරගන්න හදන්නේ. ඊට හොඳට තැම්බෙදි මම දැන් එකතු කරගන්න හදන්නේ. මම වීඩියෝ එක මුලින්ම පටන් ගද්දිම සෝදලා පෙඟෙන්න දාලා තිබ්බ බාස්මති හාල් ටික. වතුර අයින් කරලා මම මේ විදිහට හාල් ටික එකතු කරගන්නවා.
මමද මෙතන අරන් තියෙන්නේ රයිස් කුකර් කප් 4ක ප්‍රමාණයක්. අපි 4 දෙනෙක්ට කියලා හිතලා තමයි මේක හදන්නේ. චිකන් එහෙම ප්‍රමාණයක් නෑ. ඔයාලට වැඩිපුර දැම්මත් ඒක ඉතින් ඔයාලා කන ප්‍රමාණයත් එක්ක ටිකක් වැඩිපුර දැම්මත් වැඩිපුර රසක් එහෙම එන්න පුළුවන්. හරි ඔය විදිහට අපි ආරි ටික දැන් එකතු කරගත්තා. එකතු කරගෙන ඉවර වෙලා මම මේකට වතුර එකතු කරගන්න තමයි යන්නේ. දැන් අර යෝගට් කන්න තියයි මේ වෙලාවේ මේ වතුර වලට කිරි එකතු කරගන්න පුළුවන්. මම මේක වතුර එකතු කරන්නේ හාල් ටික යන්තම් වෙන ගානට. හරිද? හාල් ටික යන්තම් වෙන ගානට තමයි මේ විදියට චුට්ටක් ගන්න පුළුවන්. වතුර එකතු කරගන්න. වතුර තම චුට්ටක් මදි කියලා හිතුණා. ඔය විදියට මම තව වතුර චුට්ටක් එකතු කරගත්තා. දැන් ගන්න ගන්නට. ඊට පස්සේ අපිට මේ පියවර වෙනකම්ම අපි මේ ලිපේ තියන්න. දැන් අපිට පුළුවන් මේ රයිස් කුකර් කප් එක ලිප ඕෆ් කරලා රයිස් කුකර් එකෙන් තියන්න ඉතුරු ටික හැදෙන්න. දැන් මගේ බිරියානි එක හැදලා ඉවරයි. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ උණුනේ දුන්නාන සුවඳ බිරියානි එක. මම උඩින් අර තඹ බැදගත්ත මේ ලුණු ටිකකුත් එකතු කරා. මේ තියෙන දැන් හොඳටම හැදිච්ච බිරියානි එක. පුදුම සුවඳයි. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේක කියලා තසිමකට බෙදලා. දැන් මේ තියෙන අපි හදාගත්ත බිරියානි එක මම මේ වාචනෙට බෙදා ගන්න හදන්නේ. මානව සුවඳයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රස බිරියානි එක. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරන්න. Daily Dose of Flavor YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ රස බිරියානි එක හදන හැටි ඉගෙන ගත්ත ඔයාලට ගොඩක් ස්තුතියි.